පසුගිය සතියේ ලංකාවට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර් මැතිතුමා අපිට ඩොලර් මිලියන 450ක ආධාරයක් දෙන බවට පොරොන්දු වුණා. ඒක සුවිශාල ආධාරයක්. මොකද බලාපොරොත්තු වෙච්ච ප්‍රමණින් අපිට විදේශ ආධාර මෙම අවස්ථාවේදී ලැබුණු බව හිතන්න අමාරුයි. මොකද ඒක අපි සංසන්දනය කරොත් 2004 වසරේ පැවති සුනාමි තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු මට්ටමට ආධාර ලැබුණේ නැහැ. මොකද දැනට ලෝක බැංකුවේ සමීක්ෂණ අනුවම සිදුවෙච්ච අලාභයේ ප්‍රමාණය ඩොලර් බිලියන 4.1කට වැඩි. ඇත්තටම ඉන්දියාව අපිට උදව් කිරීම ගැන අපි විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මොකද මේ වෙනකොට ඉන්දියාවට දකුණු ආසියානු කලාපයේ වෙනත් මිතුරන් ඉන්නවද කියන ගැටලුවත් පැන නගිනවා. මොකද අපි දන්නවා මේ ආසරේ අප්‍රේල් මාසයේ සිද්ධ වෙච්ච පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයත් සමගම ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද ගැටුම් තත්ත්වයක් නිර්මාණය වුණා. එය මේ දක්වා සීතල යුද්ධයක තත්ත්වයෙන් පවතිනවා. මම හිතන්නේ 26 දිනක් ඝාතනයට ලක් වුණාට පස්සේ ඉන්දියාව එල්ල කර ප්‍රහාර ඉන්දියා මාධ්‍ය ප්‍රකාශ කරන විදිහට ඉන්දියාව ජයග්‍රහණය කළා තියෙනවා. පාකිස්තානු මාධ්‍ය ප්‍රකාශ කරන විදිහට පාකිස්තානය ජයග්‍රහණය කළා තියෙනවා. නමුත් ඇත්ත තත්ත්වය පිළිබඳ බැලුවොත් ඉන්දියාවට සුවිශාල පසුබෑමකට මෙම යුද තත්ත්වය නිසා අත්විඳින්න සිදුණා. ඔවුන්ගේ රෆායල් වගේ ප්‍රංශ ගුවන් යානා කිහිපයක්ම ආරක්ෂක පද්ධතිය ගුවන් ආරක්ෂක පද්ධතිය නිසා පාකිස්තානයේ මම හිතන්නේ විනාශයට ලක් වුණා. ඒ වුන් බලාපොරොත්තු නොවෙච්ච තත්ත්වයක්. ඒ වගේම නේපාලය සමගත් මේ වන විට ඔවුන්ගේ දේශ සීමා සම්බන්ධ ඓතිහාසික ගැටලුවකට මුහුණ දීලා තිනවා. ඉන්දියාවත් නේපාල ආණ්ඩුවත් 2020 අවුරුද්දේ ඉඳලා ඔවුන්ගේ උතුරු ඉන්දීය සහ චීන දේශ සීමා ආශ්‍රයේ තියෙන භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් මේ ගැටලුව දිගින් දිගටම වර්ධනය වෙලා තියෙනවා. මේ නව නේපාලයේ පත්වෙච්ච බාරකාර ආණ්ඩුවත් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බව පේනවා. සුවිශේෂම තත්ත්වය තියෙන්නේ මේ බංග්ලාදේශයේ මෑතදී ඇතිවෙච්ච ඉන්දීය විරෝධී සටන් පාට කියන තරුණ කණ්ඩායමක් සහ දේශපාලන ව්‍යාපාර බිහිවීම. විශේෂයෙන්ම පසුගිය සතියේ 12 වෙනිදා, ඒ කියන්නේ සති දෙකකට පමණ පෙර ප්‍රධාන සමාජ ක්‍රියාකාරකයෙක් වෙච්ච ඔස්මාන් බින් හාඩි වෙඩි ප්‍රහාරයකින් තුවාල වෙලා සිංගප්පූරුවේ රෝහලකට ගෙනහිල්ලා ඔහු ඝාතනයට ලක් වුණා. ඔහු ඇත්තටම අග්‍රාමාත්‍ය ශික් හසීනා එළවා දමන ව්‍යාපාරයේ ප්‍රබල මාධ්‍ය ප්‍රකාශකයෙක් ලෙසත් කටයුතු කරා. ඔහු උග්‍ර ඉන්දියානු විරෝධියෙක්. ඔහුගේ ඝාතනය පිටුපස්ස රෝ සංවිධානය තියෙනවා කියලා සුවිශාල විදියටම බංග්ලාදේශය ඇතුලේ මතවාදයක් ගොඩනැගිලා තියෙනවා. ඉන් පසුවත් තවත් ක්‍රියාකාරකයෙකුට ඉන්දිය විරෝධියෙකුට වෙඩි ප්‍රහාරයට ලක් වුණා. මොකද මේ මැතිවරණය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ බංග්ලාදේශයේ පෙබරවාරි 12 වෙනිදා. විශේෂම තත්ත්වය තමයි මේ වන විට අවාමී ලීගේ නායක පසුගිය මැතිවරණ 4ම ජයගත්ත ශික් හසීනා අග්‍රාමාත්‍යතුමිය ඉන්දියාවේ රැකවරණ පිට තමයි ඉන්නේ. ඇයට මේ වන විට මරණ දඬුවම නියම කළා තියෙනවා බංග්ලාදේශ අධිකරණයක් මගින්. ඇය ඉන්දියා රැකවරණ ලැබමින් ජීවත් වෙනවා. ඒ අතරේ අවාමි ලීගයට ඒ කියන්නේ පිට අවසාන මැතිවරණ 4ම ජයග්‍රහණය කරපු අවාමි ලීගයට මෙවර මෙම මහ මැතිවරණට තරඟ කිරීමේ අවස්ථාව උදා කරලා දීලා නැහැ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක්ද කියන සැකයත් මොහොඩ් යුනුස්ගේ ආණ්ඩුව බාරකාර ආණ්ඩුව සිද්ධ කරන්නේ විශාල ජාත්‍යන්තරව ප්‍රශ්න කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම බංග්ලාදේශ ජාතික පක්ෂය තමයි බොහෝ විට මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන බෙගම් කලිඩාසියාගේ නායකත්වයෙන් යුතු. ඇයත් ඉන්නේ රෝගී තත්ත්වයෙන්. ඒ වගේම ඉස්ලාමීය මූලධර්මවාදී ජමාතේ ඉස්ලාම් වගේ සංවිධාන ඉතාමත් දැඩි ලෙස පෙරට පැමිණලා තිනවා. ඇත්තටම කලාපයේ සාමය අගය කරන පිරිස් හැටියට වඩාත් හොඳයි බංග්ලාදේශ ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා නම්. මොකද කලාපයේ සාමයට සහ අනාගත බංග්ලාදේශයේ මම හිතන්නේ දැඩි මූලධර්මවාදී පාලනයකට ගිහිල්ලා සිදුවෙන හානීන් අවම කරගන්නත් බංග්ලාදේශ ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සුවිශාස වැදගත් වෙනවා. ඒ වගේම ඉතින් මම හිතන්නේ බලයේ හිටපු අවාමි ලීගයේ මැතිවරණට තරඟ නොකිරීම මත විශාල පිරිසක් දේශපාලන වශයෙන් කරන්න ක්‍රියාකාරීත්වයක් නැතුව එළියේ ඉන්නවා. අපි දැක්කා මේ වගේම මේ නේපාලයේ පවා ජෙන්සෙට් මේ
අරගල වලින් පස්සේ එලියට ගියපු ෂෙර්බහදා ඩියුබගේ කොමියුනිස්ට් පක්ෂයත් පවා විශාල රැලියක් කත්මණ්ඩු නුවර පවත්වනවා. මොකද මේ සමාජ මාධ්‍ය රැලි මගින් ඇතිවෙන ආණ්ඩු වෙනස් වීම සහ පෙරලි දිගටම පවතින්නේ නැහැ කියන්නත් උදාහරණයක් තමයි මේ තත්ත්වය. ඉතින් මේකේ විශේෂම දේ තමයි ඉන්දියාවට මේ අනුව පාකිස්තානයෝන්ගේ සමග දැඩි උරණ වෙලා ඉන්නේ යුද තත්ත්වයක්. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් කිසිවක් ඔවුන් සමග මිතුරු තත්ත්වයක නැහැ. තවත් විශේෂම වාර්තා වෙච්ච දෙයක් තමයි ජාත්‍යන්තර මාධ්‍ය මගින් පසුගිය සති කිහිපය තුළ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර සාකච්ඡා පැවැත්වුණා. ඒ ඉන්දීය විරෝධී පෙරමුණක් හැදීමේ තත්ත්වයකුත් මේ අනුව දක්නට පුළුවන්. ඉතින් ඒ වගේම ගත්තම මාලදිවයිනේ වර්තමාන ජනාධිපතිවරයා මොහමඩ් මුර්සි බලයට පත් වෙන්නේ ඉන්දියා අවුට් කියන කියන්නේ සටන් පාටයත් එක්ක ඉන්දියාව එළියට යන්න කියලා. නමුත් මම හිතන්නේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමත් එයට ප්‍රතිප්‍රහාරයක් විදියට ඔවුන්ගේ සංචාරක කලාපයක් ලෙස ලක්ෂදීප් කියන කියන්නේ කේරළයේ ආශ්‍රයයේ තියෙන දූපත් සමූහය ප්‍රවර්ධනය කිරීමට පටන් ගත්තා. නමුත් මේ වන විට ඒ යම් ප්‍රමාණයකට චීන හිතවාදී රජයක් බලයට පත් වුණත් ඉන්දිය රජය ඩොලර් මිලියන 565ක ණය ආධාර ලබා දීලා මාලදිවයින සමග යම් මිතුරුතාවයක් ගොඩනගා ගන්න සමත් වෙලා තියෙනවා. මොකද මේ චීනය සමග වඩාත් නැඹුරු සියලුම රටවල් මේ කලාපයේ තිබීම ඉන්දියාවේ මම හිතන්නේ තත්ත්වයට තරම් හොඳ නැහැ. නමුත් ඉන්දිය රජයේ පාලනය කරන ಭಾರತೀಯ ජනතා පක්ෂයේ විටින් විට ගන්න ක්‍රියාමාර්ග උන්ගේ මහා ಭಾರತ್ සංකල්පයත් එක්ක අපිට කොපමණ දුරකට මූන් සමග ගමන් කරන්න පුළුවන්ද කියන ගැටලුව ඇති වෙනවා. මොකද කච්චදීව දූපත සම්බන්ධ ප්‍රශ්නය තමිල්නාඩු මැතිවරණයේ තියෙන අවස්ථාවේ ඔවුන්ගේ ජයශංකර් මැතිතුමාම ප්‍රකාශ කරා කච්චදීව දූපත සම්බන්ධයෙන් 1974 ඉන්දිරා ගාන්ධි සහ සිරිමාවෝ මැතිණිය අතර ඇති කරගත්ත ගිවිසුම අවලංගු කළ යුතුයි කියලා. ඒ නිසා මේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ මතවාද කලාපයේ සාමයට සුදුසු මට්ටමකට මේ සමහර අවස්ථාවලදී තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ ඔවුන්ට සිටින එකම මිතුරාත් විශ්වාස තැබිය හැකි මේ ඉන්දිය සාගර කලාපය තුල ලංකාව පමණක් වෙලා තියෙනවා කියලා මේ ආධාර ලබා දීමේට ක්‍රියා කර ආකාරයෙන් අපිට කියන්න පුළුවන්. ඒක යහපත් තත්ත්වයක්. මේ තත්ත්වය පවතිනවා. මොකද ගෝලීයව ගත්තත් මේ දක්වා ඇමරිකාව සමග ඉතාමත් සමීපව කටයුතු කරපු ඉන්දියාව අපිට පේනවා වඩාත් චීනය සමගත් සුහදව කටයුතු කරනවා. ඔවුන් මුල සිටන්ම බ්‍රික්ස් කියන රටවල් සමූහයේ සමාජිකයෙක් වෙලා හිටියේ. ඒ කියන්නේ ලොව චීනයේ ෂී ජින්පින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරපු බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, රුසියාව සම්බන්ධ වෙච්ච මේ විශාලම ලෝකයේ මම හිතන්නේ ජනගහන අතින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙච්ච මේ කලාපේ සංවිධානය ඔවුන් වෙන මුදල් ලේඛකයක් පිළිබඳවත් පවා කතා කරනවා. එහි ඉන්දියාව ඉතාමත් දැඩි ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. ඒ තත්ත්වයක් එක්කම පසුගියදා ඇමරිකාව පනවපු තීරුබදු සම්බාධකත් එක්ක මම හිතන්නේ වඩාත් ඇමරිකාව සමග තිබිච්ච විදේශ ප්‍රතිපත්තියත් රුසියාව සහ චීනය සමග තියෙන විදේශ ප්‍රතිපත්තියත් වෙනස් වීම ඉන්දියාව තුළ දක්නට ලැබුණා. ඒක අපි හොඳටම දැක්කා. මම හිතන්නේ ඉන්දියාව තෙල් මිලදී ගැනීම පිළිබඳ සම්බාධක ඇමරිකාව පැවැත්වුවත් රුසියාවෙන් ඒ ඔවුන් 7-5කට මායිම් කරේ නැහැ. ඒ වගේම පුටින් නායකතුමා පැමිණි අවස්ථාවේදී ඉන්දියාවට මෝඩි මැතිතුමා ඔහුට පිළිගන්න සාමාන්‍ය රාජ්‍ය නායකයෙක් නොකරන ආකාරයට ගුවන්තොටුපළටම ගිහිල්ලා එකම වාහනේ ගමන් කරලා පෙන්නපු සහයෝගීතාවයත් එක්ක ලෝක දේශපාලනයේත් භූදේශපාලනයේත් යම් යම් වෙනස් වීම් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් අපිට එකම දෙයක් පේනවා දකුණු ආසියානු කලාපය තුල ඉන්දියාවට ඉන්න එකම මිතුරා ඉතුරු වෙලා ඉන්න මම හිතන්නේ ලංකාව පමණයි. භූතානය උන්ට කිසිම තර්ජනයක් එල්ල වුණේ නැහැ. නමුත් ලංකාව පමණයි ඉන්දියාවට මේ සාක් රටවල් වල විශ්වාසය තබා ගන්න